අනුරාධපුරයේ බෞද්ධ ඉතිහාසය ගැන කතා කරනකොට මුලින්ම මතක් වෙන ස්තූපය තමයි රුවන්වැලි මහා සෑය. මේක ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු මහරජතුමාගේ කාලයේ. ඔහු රජකම් කළේ ක්‍රිස්තු පූර්ව 161 සිට 137 දක්වා කාලය තුල. අනුරාධපුර රාජධානිය අවුරුදු 44ක් පාලනය කළ එලාර රජතුමාව පරාජය කරලා රට එක්සත් කළාට පස්සේ ඔහුගේ අවධානය යොමු වන්නේ ආගමික ව්‍යාපෘති වලට. ඒ අතරින් විශාලතම ව්‍යාපෘතිය තමයි රුවන්වැලි මහා සෑය. පුරාණ ලේඛනවල ස්වර්ණමාලි මහා සෑය ලෙස සඳහන් වන මෙහි ඉදිකිරීම ආරම්භ කරද්දී මේ අති විශාල වටකුරු ස්තූපයක් ලෙස සැලසුම් කරලා තියෙනවා. මේ සෑයට ස්වර්ණමාලි කියන නම ලැබුණු විදිහ ගැන අපූර්ව කතාවක් තියෙනවා. මේ ඉඩම සුද්ධ කරනකොට එතන තිබුණු තෙලමු ගසක ස්වර්ණමාලි කියලා දේවතාවයක් ජීවත් වෙලා තියෙනවා. ඇයගෙන් අවසර අරගෙන ගස ඉවත් කරනකොට රජතුමා පොරොන්දු වුණා මේ චෛත්‍ය ඇයගේ නමින් නම් කරනවා කියලා. රුවන්වැලි මහා සෑය ඇතුළත බුදුරජාණන් වහන්සේගේ ධාතුන් අතරින් විශාල කොටසක් නිදන් කරලා තියෙන නිසා මේ රාජ්‍යයේ ප්‍රධානම ආගමික ස්ථානයක් වෙනවා. සෑය වැඩ ඉවර වෙන්න කලින් දුටුගැමුණු රජතුමා දැඩි ලෙස රෝගාතුර වුණා. රජුගේ අවසන් ආශාව වුණේ වැඩ නිමුණු සෑය දකින්නයි. ඒ වෙනුවෙන් ඔහුගේ සහෝදර සද්ධාතිස්ස කුමාරයා සුදු රෙදි වලින් මුළු සෑයම වහලා ඒ වැඩ නිම වුණු චෛත්‍යයක් වගේ පෙන්වන්න කටයුතු කළා. රජු බවට පත්වීමෙන් පසු සද්ධාතිස්ස රජතුමා රුවන්වැලි මහා සෑයේ ඉතිරි වැඩ කොටස නිම කරනවා. කාලයත් එක්ක රාජධානිය පිරිහීමෙන් පස්සේ මේ වනාන්තරයෙන් වැසී යනවා. පසුව විවිධ රජවරුන්ගේ කාලවලදී නැවත ප්‍රතිසංස්කරණ සිදුවන අතර 19 වන සියවසේදී භික්ෂුන් වහන්සේලා සහ දායකයන් විසින් නැවත වැඩ ආරම්භ කරනවා. 20 වන සියවසේදී අද අපි දකින අවසන් හැඩය ස්ථාපිත වෙනවා.